හඩට අරුතක් අදහසට අනාගතයක්. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කතික කරන ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු කතික මන්සල YouTube channel එකත් එක්ක. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා කතික තරගයකට ගිහිල්ලා වගේ කතාවක් කරන්න හම්බෙනවා මත්ද්‍රව්‍ය ගැන. කොහොමද අපි ඒ කතාව කරන්නේ? ඉතින් මත්ද්‍රකුසාකෙන් බේරමු යන අර්ථවත් වූ කාලෝචිත මාතෘකාව යටතේ වදම් පෙළක් ඔබ හමුවේ ගෙත්තම් කරමින් මම ඔයගොල්ලොන්ට මගෙන් පොඩි කරුණු ටිකක් ලබා දෙන්නම්. අද මා තෝරාගෙන ඇති මාතෘකාව මත්ද්‍රකුසාගෙන් බේරමු යන්නයි. සහෝදරවරුනි, ටිකක් කල්පනා කරලා බලන්න මේ මාතෘකාව කොයිතරම් වටිනවද කියලා. මත්පැන් මත්ද්‍රව්‍ය නිසා මුළු ලෝකයම අද අමාරු තත්ත්වයකට පත් වෙලා. ගැටලුවට මුහුණ දීලා අද අපගේ නිවසක් දිහා බලන්න, කාර්යාලයක් දිහා බලන්න, ඒ හැමතැනින්ම මත්ද්‍රව්‍යයෙන් පිස්සු වැටිලා. අපේ රට නිමල බුදුදහමින් පෝෂණය වුණ රටක්. පස්කම් පව් වලින් තොරව සාමකාමීව ජීවත් වූ පිරිසක්. පන්සිල් පද නීතිපද ආරක්ෂා කළ යහපත් පුරවැසියන් පිරිසක්. ඒ නිසාම අපව බේද බින්න කරන්න බැරි වුණා සුදු අධිරාජ්‍යවාදීන්ට, විදේශීය ආක්‍රමකයන්ට. ඉතින් අපේ සමගිය බෙදහන්න බැරි වුණා. ඒත් අවාසනාවක මහත සහෝදරයනි, එදා සිංහල ජනතාවගේ සමගිව ඉවසුන් නොදුන් විදේශිකයන් අපට මත්පැන් මත්ද්‍රව්‍ය පුරුදු කළා. අපි සැවමයට රැවටුණා. ඒ නිසා ශීත කලාපවලට ඔරොත්තු දෙන ඒත් අප පිස්සන් කරන මත්ද්‍රකුසාට බිලි වුණා. අද ලෝකයේ පමණක් නෙමෙයි, අප ලංකාවෙත් ගමක් පාසා මේ මත්ද්‍රකුසා සැරිසරනවා. ගයක් පාසා නැති පැස් නැති කරන්නේ මේ මත්ද්‍රව්‍ය තමා. මිනිසුන් මරා හෝ මුදල් හොයන්න දගලන මිනිස්සු අහිංසකයන් රවටා ගන්නවා. ඒවට අපි රැවටෙන්න හොඳ නෑ. මත්ද්‍රව්‍ය පානය හරියට බූවල්ලෙක් වගේ අපිව හතර වටින් වට කරලා අපේ ආර්ථිකය බිම දමනවා. මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න එක පුද්ගලයෙකුට හෝ එක ආගමකට පුළුවන් කමක් නැහැ. අපේ රටේ අමද්දේව ව්‍යාපාරය කියලා සංවිධානයක් තියෙනවා. එම සංවිධානයෙන් නෝකව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම අනෙක් සංවිධානත් මේට රුකුල් දෙන්න ඕනේ. පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රකුසා තුරන් කිරීමට ව්‍යාපාර ගෙන යා යුතු කාලය ඇවිදිමින් නගරයක් පාසා ඇති රජයේ තැබෑරුම් වලට සීමාවක් පැනවිය යුතුයි. ගමේ තිබෙන හොර මත්පැන් වලට දැඩි දඩුවම් ලබා දීම වැදගත්. ඒ අතින් අපේ පොලිස් නිලධාරි මහත්වරුන් සෑහෙන උත්සාහයක් ගන්නවා මත්පැන් මර්ධනය කිරීමට. මේවට ගමේ වැඩිහිටියන් අතහිත යොමු කරන්න ඕනෑ. ගමේ මත්පැන් පානය කරන්නන් හිටියොත් මහා විනාශයක්. ඔවුන් තමන්ගේ දරුවන්ටද එය පුරුදු කරන බව මේ අය හිතට ගන්න ඕනෑ. ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමද වැදගත්. එදා සිටම පන්සලෙන් මෙහි ආදීනව කියා දුන්නා. යෞවන සමාජ මගින්, දහම් පාසල මගින්, පාසල මගින් ප්‍රදර්ශන පවත්තා මත්ද්‍රකුසාගෙන් මේ රටේ මිනිසුන්, තරුණයින් දරුවන් ගලවා ගැනීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි. අප රටේ පුංචි දරුවත් මත්ද්‍රකුසාට බිලි වෙන්න සමහර වැඩිහිටියන්ගේ වරදි. අද බලන්න අපේ ගෙදරක මැද සාලයක ලස්සනට සබා ඇත්තේ මොනවාද? හිස් මත්පැන් බෝතල්, අලුබදුන් ආදිය. අපේ පුංචි දරුවන්ට මත්පැන් දුම්වැටි සම්බන්ධ නැති වටිනාකමක් මෙයින් ඇතිවන්නේ නැත්ද? ඒ වගේම අපේ ගෙවල් වල දරුවන් ඉදිරියේ මේ නරක සිරිත වැඩිහිටියෝ කරන්නේ මහ උජාරුවෙන්. එයින් වෙන්නේ සිය දිවි නසා ගැනීමක් නොවේද? සහෝදර සහෝදරියනි, මත්ද්‍රව්‍ය පළමුවෙන්ම ඔබෙත් මගෙත් නිවසින් බැහැර කළ යුතුයි. මේ ප්‍රචාරකෙන් මවාපාන බොරු රැවටිල්ලට අසු නොවීමට අපි කවුරුත් වග බලා ගනිමු. එයින් අපේ පෞරුෂත්වයේ වැඩි දියුණු කරගෙන යහපත් පුරවැසියන් වීමට අදිටන් කර ගනිමු. මගේ කතාව කාලයට උචිතයි, එමෙන්ම වැදගත්. ඒ අසා සිටීමෙන් යමක් මේ වැරද්දට ගොදුරු වියත් නම් අද මෙයින් වැළකෙන්න කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. අසා සිරිසැමට සුබම සුවනාගතයක් වේවා. ඉතින් මත්ද්‍රව්‍යෙන් බේරෙමු, මත්ද්‍රව්‍ය රකුසාකින් අපේ රට තුරන් කරමු, මත්ද්‍රව්‍ය තුරන් කරමු වගේ මාතෘකාවක් ආවොත් මෙන්න මේ කරුණ ටික ඇඩ් කළා ඔයගොල්ලෝගේ කතාව සාරවත්, කාලයට ගැලපෙන හොඳ කතාවක් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.